එහෙනම් දෙවෙනි සාධකය මොකද්ද? පළවෙනි එක මොකද්ද? නීතිය. දෙවෙනි එක මොකද්ද? එහෙනම් දරුවා අවසර ඉල්ලනවා නම් මොනවා හරි දෙයකට බලන්න නීතියෙන් වැරදි කියන දෙයකටද මේ අවසර ඉල්ලන්නේ. එහෙනම් දරුවට කියලා දෙන්න උඹ ඔය අවසර ඉල්ලන දේ අපේ රටේ නීතියට අනුව වැරදි. ඒ හින්දා ඔක කරන්න එපා. ඒක කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ ආය අහන දවසක සිද්ධිය බලනවා නීතියෙන් වැරද්දක් නැහැ. එහෙම එකක් නැහැ නේ අම්මේ නීතිය කියලා තමයි ඊළඟට උන් එකක් හොයාගෙන එන්නේ. එතකොට කියලා දෙන්න ඕනේ නීතිය නැති වුණාට මොකේද තියෙන්නේ? උඹ අදහන ආගමේ වැරදි. ඒ හින්දා අවසරය දෙන්න බෑ. පැහැදිලිද? මේ දරුවෝ මොනවාට දෙයක් කරන්න අහනකොට උඹට පඬිතුකමෙන් වැඩක් නැහැ එපා කියන්නේ එපා කියන එක කියන්න එපා. ඒකට නම් දෙමාපිය දෙන්නෙක් ඕනේ නැහනේ. එයාලට කියලා දෙන්න ඕනේ ඇයි මම මේක එපා කියන්නේ. අර විදියට කිව්වහම නොතේරෙන ළමයි හිතට ගන්නවා අම්මා මං කරන කිසි දෙයකට කැමති නැහැ. තාත්තා මං කරන කිසි දෙයකට කැමති නැහැ. මට උදව් කරන්නේ නැහැ. මාත් එක තරහයි. ඔන්න ওই ටික චූටි කාලේ ඉඳලා හිතේ ආවහම ලොකු වුණාම ඔයාලට වරි වඳිනවා. අවසර දෙන්නේ නැහැ කියලා. උන්ට තේරුම් කළ දෙන්න ඕනේ එපා කියන්නේ මේ හේතුව හින්දා. එහෙම තේරුම් කළ දෙනවද? එහෙම තේරුම් කරලා දෙනවා නම් කොහොමද ලයිසන් නැති ළමයි බයික් පදින්නේ මේ පාරවල් වල? කාගේ ළමයිද? දැන් අපි එනකොටත් ගියා එහෙම. ඒ මගේද ඒ ළමයා? කාගේ ළමයිද? ඒ ඔයාලගේ ළමයි. එතකොට ඒ ඉල්ලපු එකාට ඒ ගෙදර මහයුන් දෙන්නට කියන්න බැරිද මේ පළවෙනි සාධකේ පෙන්නලා? උඹට ලයිසන් නැහැ. දඬුවම මේකයි. අපට ලැබෙන දඬුවම මේකයි. නේද? ඒ හින්දා දෙන්නේ නැහැ. උඹට බයික් පදින්න ඕන නම් 18 වුණාට පස්සේ ලයිසන් එකක් අරගෙන බයික් එකක් පැදපන්. එතකොට බයික් එකක් ඕන නම් අරගෙනත් දෙන්න. ඒක කියා ගන්න බෑනේ බයික් එක දෙනවනේ. ඒ උන් පොඩි වෙන්න ඕනේ තමයි. එහෙම මහයුන්ට දැනෙන්න එහෙම වෙන්න ඕනේ තමයි. ඒක තමයි මගේ තර්කය. කවුරු කොහොම මට දේශකෙක් විදිහට බැන්නත් ඒක විය යුතුමයි. එහෙම උන් මැරුණොත් තමයි මෙහෙම අහිංසක ළමයිට පාරේ යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඌ ජීවත් විය යුතුයි කියලා ආගමේ හැටියට නම් තමා වෙන්න ඕන අපේ ආමුදුනේ එහෙම කියන්න බෑ. නමුත් මේ එළිය සමාජයේ හොඳ මිනිස්සුන්ට ඉන්න බැරි තත්ත්වයක් උදා වෙගෙන එනවා. ඒක තමයි ලොකුම අසාධාරණයි. බන්ධනාගාරේ වැඩි කරලා ගියපේ උන් බේරගන්න දඟලපු රටේ අර මැරිච්ච නිලධාරි ගැන කතා කරේ නෑ. තව එකෙක් මරන්න ඉන්න එකෙක්ව බේරන්නයි ඔච්චර දඟලන්නේ. හොඳේ උන් එපා බේරගන්න. ඒ හින්දා පාරවල් වල සංදර්ශන දාන්නේ උන් බේරන්න නෙවෙයි අපි මේ දඟලන්නේ. උන්ට අපි දේශන තියන්නේ නෑ. අපි මේ දඟලන්නේ උන්ගෙන් අනිත් ළමයි ටික බේරගන්න. එතකොට ඒකට ඔයාලා සම්බන්ධ වෙනවා නම් අනිවාර්යෙන් ඒක පරිසම් දෙනවා අපේ ආගමේ හැටියට. ඍජුව වක්‍රානුකූලව තව කෙනෙක් මරපන් කියලා වචන ඔන්න කිව්වට ලයිසන් එකක් නැති බයික් එකක් පදින්න බැරි දරුවෙකුට බයික් එක දීලා යවනවා කියන්නේ අනුබල දුන්නා වගේ වැඩක්. ලැජ්ජ වෙන්න ඕනේ එහෙම උන්. ලැජ්ජ නැතුව කියනවනේ එපා කිව්වට අහන්නේ ළමයා බයික් එක කරා යනවා කියලා. එතකොට මොකටද ගෙදර මහයුන් දෙන්නේ? ඒක තමයි තාත්තාගේ භූමිකාව. අර සමහර දේශකයෝ උගන්වනවා අපි දැකලා තියෙනවා දේශනවල ගිහිල්ලා අම්මයි දුවයි ඉන්න ඕනේ යාළුවෝ වගේ. අහලා තියෙනවද එහෙම? අම්මයි දුවයි යාළුවෝ වගේ ඉඳලා හරියනවද? නෑ අම්මයි දුවයි ඉන්න කවුරු වගේද? අම්මයි දුවයි වගේ. තාත්තයි පුතයි ඉන්න ඕනේ තාත්තයි පුතයි වගේනේ. ඒ චරිත තියෙන්නේ භූමිකා රංග දක්වන්නේ චරිත වල දීලා තියෙන්නේ ඒක කොටස කරන්න. පැහැදිලිද? එහෙනම් දරුවෝ අවසර ඉල්ලුවාම කියන්නේ ඕක නීතියෙන් වැරදි. ඊට පස්සේ මුන් අතපය උස්සගෙන එනවා කොහෙ තියෙන නීතියක්ද කියලා. එතකොට කියලා දෙන්න නීතිය නෑ තමයි බං ඒ උනට ආගමේ වැරදි කියලා. දැන් මේ දෙකෙන්ම වැරද්දක් නොවන දේවල් අනි සියලුම දේවල් කරන්න පුළුවන්. නීතියෙන් වැරදි කියලාත් නෑ. ආගමෙන් ඍජුව කියලාත් නෑ. හැබැයි ළමයා අවසර ඉල්ලනවා. මොකද කරන්නේ? ළමයා පෙන්නලාම දෙනවා ඊළඟ දවසේ. ඔයා එදා කිව්වේ නීතියෙන්නේ. ඕන් නීතිය නෑ. අපේ ආගමෙත් කියලා නෑ. මට මේක කරන්න ඕනේ. දැන් මොකද කරන්නේ? ඔව් මොකද්ද? සමාජේ. ඔව් ඒ වචනේත් හරි. හරිම වචනේ මොකක්ද? දැන් මෙහෙම උදාහරණයක් ගමුකෝ. මෙන්න මේ දුව. ඔයාගේ අම්මා. දුවට වයස කීයද? ඔව්. දැන් මේ දුව ඇවිල්ලා ඉල්ලනවා ඔයාගෙන් අවසරයක්. දැන් යන ඇඳුම මේ කම්මේ. මගේ පන්ති යාළුවෝ හැමෝම අරගෙන ඉවරයි. හැබැයි මේ ඇඳුම ටිකක් කොටයි. මට දැන් පොළොන්නරුවේ ක්ලාස් යන්න අනිත් ළමයි ඔක්කොම දැන් යනවා. මටත් ඕන. දණියෙන්ද ටිකක් උඩට තියෙනවා කොටයි. කොටයි කියලා පැහැදිලිවම තේරෙනවා. හැබැයි අලුතෙන් යන ෆැෂන් එකක් තමයි මේ මෑතකම ආවේ. මොකද ඔයා කරන්නේ?
ළමයාට ඒක කියලා දෙනවා. ළමයා ආනොත් දැන් නීතිය වැරද්දක්ද? නෑ. ආගමෙත් අපේ ඍජුවම කියලා නෑ. හැබැයි වක්‍රානුකූල වෙනවා. නමුත් ඍජුව කියලා නෑ. අපේ ආගමේ බුද්ධ ධර්ම කියලා නැති වුණාට සමහර ආගම් වල කොච්චර වැරද්දක් නෙවෙයි. ඒතකොට ආගමෙන් ගැටලුවක් එන්නේත් නෑ. හැබැයි වා කියන එපා කියලා. එපා කියනවත් එක්කම මෙයා අහනවායි කියන. එතකොට වා කියනවා සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ කියලා. සංස්කෘතිය නෙමෙයි හරි වචනේ. සංස්කෘතිය කියන්නේ අපි හදාගත්ත දේවල් ඒවා හරි වෙන්නත් පුළුවන්. ඔව් මම දැන් දීවර සමිතියකට ගිහින් කිව්වොත් එහෙම අපේ පන්සල් ලොකු හාමුදුරුවෝ අපි දෙන්නා ගිහින් කියනවා දීවර සමිතියේ සත්තු මරණ එක පවක් කියලා. හාමුදුරුවන්ට කෙසේවත් මට නම් මන්න පාරක් කණ්ඩ වෙනවා. ඇයි ඒ? පව කියලා තේරුණත් එතන ඒ සංස්කෘතිය වෙනයි. අපිට ආදිවාසී වල ආදිවාසී ඉන්න තැනකට ගිහිල්ලා දේශනක් තියන්න පුළුවන් මීමද කඩන්න එපා කියලා. බෑ. ඒක එයාලගේ සංස්කෘතිය. හැබැයි සංස්කෘතිය වුණාට හරි දෙද? නෑ ඒක වැරදි. එහෙනම් සංස්කෘතිය නෙමෙයි හරිම වචනේ මොකද්ද? හරිම වචනේ සාර ධර්ම. සාර ධර්ම කොතනත් සාරයිම තමයි. ඒ වචනේම තියෙනවා. එහෙනම් මෙයාට කියලා දෙන්න ඕනේ සාර ධර්ම කියලා දෙයක් තියෙනවා. සිරිත් නෙමෙයි ඈ. සිරිත්තුත් අයින් වෙන්න ඕන දේවල් තියෙනවා. සාර ධර්ම කියලා දෙයක් තියෙනවා. ඒවට පිටින් වැඩි දුරක් යන්න හම්බෙන්නේ නෑ. යන්න හම්බෙන්නෙම නෑ. ඉතින් ඔය කවුරු කොහොම තර්ක දැම්මත් අපි සාර ධර්ම වලට පිටින් ඇවිල්ලා දැන් මේ ඉන්නේ කියලා පෙන්වන්න හදනේ වුණොත් හිත යටින් දුක් විඳිනවා කියන දන්න ඉතින් සමාජ මාධ්‍ය වල නම් සතුටින් ඉන්නවා කියලා සෙල්ෆි ගහලා පෙන්නනවා ඈ. පැහැදිලිද? එහෙනම් දරුවට කියලා දෙන්න ඕනේ සාර ධර්ම වලට පටහැනි. එහෙනම් ඔක දෙන්නේ නෑ. ඔබට 18 වුණාට පස්සේ ඔබට ඕනනම් කොට රඳපන්. ඒකට අපිට එපා කියන්න පුළුවන්. බෑ ඒකට අපිට එපා කියන්න බෑ දේශන තියලා. හැබැයි ළමයාගේ කාලේ ළමයා මොකා වෙන්න ඕනේද? ළමයා වෙන්න ඕනේ. ශරීරෙනුත් එහෙමයි, බාහිර පෙනුමනුත් එහෙමයි, ක්‍රියාකාරකම් වලනුත් එහෙමයි, මනසනුත් එහෙමයි. ළමයා විය යුතුමයි. පැහැදිලිද? හරි. මේ කොටස් තුනටම අරුණාම තව හරි ලස්සන දෙයක් තියෙනවා. මොකද්ද? හෘද සාක්ෂිය. ගොඩාක් අය මේ තුනින්ම බේරිලා වැඩි කරනවා. ඇයි ඒ? නීතිය පොඩි අඩුපාඩු තියෙන තැන් තියෙනවා. නේද? ආගමේ සමහරු වෙන ආගම් වලට යනවා ඒ වැරද්ද කරන්න ඕනේ. අර ආගමේ කියලා නැහැ නේ කිය. එහෙම අපේ ආගම අතල්ලා ගිහුවා ඉන්නවා. අපේ ගමේ එක්තරා ආගමක් ඇවිල්ලා ප්‍රචාර කරගෙන දැන් යනවා. ඒ ආගමේ සමහර ඒ කියන්නේ විනෝද වෙන්න ඕන දේවල් වැරදි කියලා නැහැ. අපේ ආගම විදිහට වැරදි. ඒකට ගිහින් කරනවා. සමහර සංස්කෘති වලත් එක වැරදි තියෙනවා. හැබැයි ඔය මොකෙන් කොහම යාවත් ලෝකේ හැමෝටම පොදුයි. මොන ආගමකටත් පොදුයි මොකද්ද? ඌ දන්නවා ඌ මේ වැරද්ද කරා කියලා. එහෙනම් මෙන්න මේ කොටස් අතර ළමයිට කියලා දෙන්න උඹ ඔය කරන දේ මෙන්න මේ හතරෙන් එකකට අහු වෙනව නේද කියලා. අහු වෙනවා නම් ඒකට අවසරය දෙන්න එපා. ළමයිට වැඩිහිටියන්ට එහෙම වැඩිහිටියන්ටත් ඉතින් නොකරම ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපට උපදෙස් දෙන්න බෑ ඒකට. පැහැදිලිද? හරි. එහෙනම් වරදක් හොයාගන්නේ මෙන්න මේ ක්‍රමයට. නේද? හරි.